එතකොට හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා පැටියෝ කොහොමද? ඒක වරු කතාව ඇත්ත කතාව නේද? ඔව්. යාළුවා ආතල් එකට ආදරෙන් කතා කළාම පැටියෝ කොහොමද? අටෝ සුද්දා මොකද වෙන්නේ? පින්සිරියෙක් ආදරෙන් කතා කළාම පැටියෝ කොහොමද ඉතින්? අනේ කියන්නකො පැටියෝ. පාවන් ඉනාවෙන් ළමයි උනත් ඕක හරියට දන්නේ නැහැ. කොල්ලොත් ඒකනේ එක කනක් විතරක් විදින්නේ. what? හරියට දන්න කොල්ලෙක් නම් එක කනක් ලොවෙත් විදින්නේ නැහැ. hey පොඩ්ඩක් හොයලා බලන්න. පිට රටවල් වල එක කනක් විදින්නේ Taman ගේ බව පෙන්වන්න. අපේ ලංකාවේ ඕක දන්නේ නැති හින්දා තමයි එක කනක් විදගෙන කරාබුව දාගෙන ඉන්නවා. යන්න නම් එපා මිරිස් හික් කඩුව පැත්තේ යන්න නම් එපා. සුද්ධෝ එනවා පස්සේ. අනේ ඉන්නේ සාමාන්‍යයෙන් නැත්තම් පිට රටවල් වල එහෙමයි. ඒකේ වෙනම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. විදිනව නම් දෙකම විදහල්ලා. ක්‍රස් එකකින් සම්පූර්ණ නම හැවුවම net me උඩ භාගේ කිව්වා මෙහෙනම් මට පැය භාගයකට දෙන්න බෑද යන්න. ඒක හරි ක්‍රියේටිව් මීම් එකක් බා. ක්‍රස් එකකින් සම්පූර්ණ හැවුවම net me උඩ භාගේ කිව්වා. එහෙනම් මට පැය භාගයකට දෙන්න බෑද යට භාගේ කියලා හැවුවා. net me උඩ භාගේ මම කනවතෝ යට භාගේ. මෙන්න මේ චිප් එක. මේ චිප් එක හරහා අපි බලාපොරොත්තු වෙන කාරණා දෙකක්. එකක් අන්තර්ජාල සම්බන්ධතාව ඔස්සේ ක්ලවුඩ් එක අහසේ තියෙන දත්ත ගබඩාවක් නැත්නම් ඩාටාබේස් එකට ප්‍රවේශය නැත්නම් ඇක්සස් එක හදාගන්න. ඕක අරගෙන ගහගන්නේ පුකේ. හසිය පොට්ටේ ඉඳන් ආපු සීයා සාලේ මැද ඉඳන් හිටපු ආච්චිට බඩේවල් සිලවදී කියලා වතුර බල්දියකින් ගැහුවා. මලකේද ආපු අය. ඔබේ තුංගා මුංගා what the fuck grandpa Archie is dead madam what are you doing come on කියන දෙන්න මොන බල්ලෝ වගේ අද දෙන්නම් කෙල්ලට. උදේ රැසිමේදී කලන්ද දාපු කෙල්ලට පන්ති බර ටීචර් පවන් ගහන්න පවන්. අද උදේ කලන්ද දාපු කෙල්ලට පන්ති බර ටීචර් පවන් ගහන්න කිව්වා පවන්. හරි. ඵලයන් පවන් යන්නේ බලනම්මා සත්තු. හෙන ක්‍රියේටිව් මීම් නේද මේක?